හරි එහෙනම් ලයිව් ඉගෙනීම මම අදින් අවසන් කරනවා මේ වෙලාවේ. හරි බැටි ඉතින් පුරා අවුරුදු දෙකකට අධික කාලයක් මාත් එක්ක ගොඩක් ළමයි ඉන්නේ නැති. සමහර ළමයි දවස් 15 සම්බන්ධ වෙන්න විතරක් එන්නේ නැති. සමහර ළමයි අන්තිම මාස 3 සම්බන්ධ වෙන්නේ නැති. අවුරුදු දෙකේ සම්බන්ධ නැති. දෙකට වැඩි වුණු සම්බන්ධයට ඉන්නවා මෙතන. ඒ අසුස්සන් කිව්වොත් දෙකට වැඩි වුණු 10 ඉන්නවා. කොහොම හරි මාත් එක්ක වැඩ කරමු හැම ළමයෙක්ටම මම හිතනවා මම පන්ති ඇතුලේ මම හිතන පොඩ්ඩක් කිව්වොත් මම හිතනවා මම පන්ති ඇතුලේ සමානව සැලකුවා. එහෙම කාටවත් විශේෂත්වයක් කරේ නැහැ. ඔක්කොම එක කොල්ලොක්ක කෙල්ලෝ විදිහට සැලකුවා. හරි. පන්තිය ඉවර කරන්නේ සතුටින් පොඩි දුකක් තියෙනවා අර ග්‍රෑන්ඩ් ෆයිනල් එකක් කරන්න බැරි වෙච්ච එක. හරිද? ඒක නමුත් ඒකේ ඔයා සතුටු වෙයි කවදා හරි දවසක. හරි ප්‍රතිපත්තිකරුක විදිහට, නීතිකරුක විදිහට පොද සමාජයට ආදර්ශයක් දෙමින්, ඕගොල්ලන්ට සමාජයේ ජීවත් වෙන ආදර්ශයක් දෙමින් සහ තරුණ ගුරුවරුන්ට නවක ගුරුවරුන්ට අලුතින් ඔයා සමාජලා ටියුෂන් කියලා දෙන්න පුළුවන් කවටි කාලෙක. ඒ ලෙවල් කරලා එහෙම කරලා වාට් ජොබ් එකක් කරනවා පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඔයා කැම්පස් ගියාම කරනවා. ගොඩක් වෙලාවට කෙල්ලෝ එහෙම ටියුෂන් කරනවා. හරිද? ඔයා එහෙම කරනවා බං දැන්. දැන් හිතන්න එපා. තව දෙකකින් ජීවිතේ වෙනස් වෙනවා. මම ඔය කාලේ දුක තියක් පිස්සුවදී. හරි? මම ඔය කාලේ අපේ ටීචර් කිව්වා උඹ නම් ඔය දවසම කියෝ කියෝ ඉන්න එක තමයි කරන්නේ කියලා. හරි? අද ගුරුවරයෙක් කියලා දවසම කියෝ කියෝ ඉන්න. අයි මගේ අරන් කට හැම්බෙන්නේ වැඩ ඉස්කෝලේ ඉස්සෝ දෙකාලේ මොකක් හරි කියවනවා. ඒ නිසා අපේ පන්ති බාරේ පුස්පා විශ්ියන මම ඉංග්‍රීසි වල විශ්ියන කෙනෙක් උඹ නම් හැමදාම කියෝ කියෝ ඉන්න එක තමයි කරන්නේ. අනාගතේ තුන්ගේ කියන දැක්කොත් කියවන එක තමයි කරන්නේ කියලා තමයි. හරි? මේ සිද්ධ වෙනවා ටීචර්. අදට සදාකාලික කියවීමක් තමයි මම ජීවිතේ නේ. හරිද? උදේ ඉඳන් දැන් සදාකාලික තමයි තියෙන්නේ. හැබැයි මට මේ ජොබ් එක කරන්නේ මේ ජොබ් එක හරියන්නේ නැහැ. හරිද? ඒකට කියන්න එපා. ඉතින් මේ එහෙම. ඒ නිසා ඔයාලා ජීවිතේ ඔයා හිතන්නේ නැති ඒ ලෙවල් වලින් පස්සේ හිතන්නේ නැති විදිහට වෙනස්. ඒ ලෙවල් වලදී වෙනස් වෙනවා. හිතන්නේ නැති විදිහට වෙනස් වෙනවා. හරි? මතක තියාගන්න. හරිද? මෙන්න මේ තේරුම් ගන්න ජීවිතේ ඔතනින් එහාට ඒ ලෙවල් කරන්න ගියාම ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියන එක. ඉතින් අද ඒ දේවල් එක ගැන බලද්දී ලොකු සතුටක් තියෙනවා. ඔයත් තව අවුරුදු 10කින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. සදාකාලික සතුටක් ලබන්න ජීවිතේ හොඳ තැනකට යන්න ඕනේ. මේ පුංචි ලංකාවේ අපි හම්බෙන්නේ නැතුව තියන්නේ. අද හෙට හම්බුන උනත් කවදා හරි දවසක හම්බෙයි. ඔයා මාව සෝෂල් මීඩියා වලින් හරි දකි. ඔයාගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මගේ පන්තියේ. ඔයාගේ නෑදෑ හිතෙන් කෙනෙක් මගේ පන්තියේ. හරි. සමහරලාට ඔයාව මට ඕනේ මට ඔයාව ඕනේ අවස්ථාව ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා අවසන් ගෲප් එකේ හැකි සෑම දෙනාම ඉන්න. channel එක follow කරලා තියලා ඒවා අප්ඩේට් මොනවා හරි අපේ එහෙම තියාගන්න පුළුවන් තරම්. හරි. මගේ contact number එක save කරගන්න private එක. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මම අදත් කියනවා. එදත් කිව්වා. ඔයාලගේ ප්‍රශ්න තමයි මම ගන්නෙ. ඔය කොච්චර මං කිව්වත් ඔයාලගෙන් වැරදි වෙන්න පුළුවන්. වැරද්දක් වුණොත් ප්‍රශ්නයක් වුණොත් කරදරයක් වුණොත් කතා කරන්න කෙනෙක්ට කියන්න බැරි නම් නෑදෑයෙක්ට කියන්න බැරි නම් යාළුවෙක්ට කියන්න බැරි නම් කතා කරන්න මට පුළුවන් උපරිම විදිහට මම අනිවාර්යෙන් ඒකට සහයෝගය ඕගොල්ලන්ට දෙනවා. හරි මේ අන්තිම එක ඔයා මේ ලෝකෙ දිනන්න මේ ලෝකෙ දිනන්න දිනන්න කොයි පැත්තෙන් හරි කමන්නේ ජීවිතේ දිනන්න. හරි එදාට කතා කරා. අද ඒක හම්බුනේ තුනට කමක් නේ. අවුරුදු 10ක් විතර කමන්නේ ඉස්සර පන්තියාව මෙහෙම කතා කරා. අපි අන්තිමට පන්ති ඉවර කරා. හරි මේ විදිහේ ජීවිතේ ගේමක් ගැහුවා අපි. අද මෙන්න මෙතන ඉන්නේ කියලා කතා කරා. හරි ඉතින් ඔය තුන තමයි වගේ මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හමුනා නම් වෙන්නේ යුතුමයි. ඒක තමයි ලෝක යථාර්ථය, ලෝක ධර්මතාවය. ඒක මගේ මගේ පන්තිය ගැන විතරක් නෙවෙයි, අපේ පන්තිය ගැන විතරක් නෙවෙයි. පන්තිද, සහෝදර බැඳීම්ද, විවාහ බැඳීම්ද, දෙමාපිය බැඳීම්ද ඔක්කොම හමුනා නම් වෙන්නේ දවසක් එනවා තමයි. හරි. ඒක අකමැත්තෙන් හරි සියලුම බැඳීම් නවත්තන්න වෙන දවසක් ලෝකේ. ඒක මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හරි ඇති වුණා නම් බැඳීමක් සදා අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ලෝක යථාර්ථය, ලෝක ධර්මතාවය කිසිම එකක් වළක්වන්න බැහැ. හරි. ඉතින් එහෙනම් මම හිතනවා මම හොඳ ගුරුවරයෙක් වුණා කියලා ඔයාට, හොඳ සහෝදරයෙක් වුණා කියලා ඔයාට, හොඳ මිත්‍රයෙක් වුණා කියලා ඔයාට හරි 100ක් නොවෙන්න පුළුවන්. තවදුරටත් මම ඔයා වෙනුවෙන් අනිවාර්යෙන් ඉන්නවා. අද ලයිව් ඉගෙනීම නැත්නම් මම ඔයා වෙනුවෙන් තවදුරටත් ඉන්නවා. තවදුරටත් කැප වෙනවා. ඔයා වෙනුවෙන් ඒක නවත්තන්නේ බාහිර යන මොහොත වෙනකම් ඔයත් එක්ක ඉන්නවා. හරි ඒ නිසා ගෲප් එක ඇතුලේ පිළිවෙලට වැටික් කරගන්න. හරි මොනවද කියලා මම කතා කරගමු. එහෙනම් මගේ පුතේ හරි මේ පුංචි ලංකාවේ ආයි ඔයයි මම හම්බෙනකොට හරි ඔයා ජීවිතේ දිනලා ඉන්න ඕනේ. දැන් මනේ අවුරුදු කීපයකින් ඔයා ඒක කැම්පස් එකේ ඉන්න ඕනේ. නැත්නම් මොනවා හරි ලෙක්චරින් වලට එන්න ඕනේ. හරි ඔයා ගුරුවරයෙක් වේවා, ලෝකෙ කෙනෙක් වේවා, ડોක්ටර් කෙනෙක් වේවා, ඉංජිනේරුවෙක් වේවා, රට රාජ්‍ය වලින් හරි අපි හම්බෙමු. අපි හම්බෙන දවසට නේද? මම කියන්නේ අපි මිනිසුන්ට ඇණිය යුත්තේ අප සමග සිටීමට නොව අප පසු කරගෙන යෑම. මට සර් කියන්න පුළුවන්, මට මැඩම් කියන්න පුළුවන් තරම් ඔයා ජීවිතයයි කියන ඒකයි බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් එහෙනම් අපි සංගමයෙන් කරන්නේ කොහොමද? තෝටි මාව විශ්වාස කරාට මම ඔයාගේ ගුරුවරයා විදිහට තෝරගත්තට හරි අපි කියන තම විශ්වාසය, ඒ ආදරය සදාකල්ම ඒ විදිහට තියෙන්න කියලා හරි ඔයගොල්ලන්ට තියාගන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. හරි අන්තිමට තමයි ටිකක් කතා කරගන්න අමාරුයි. මේ ඉතින් හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න, හොඳට විභාගෙ ලියන්න, හැමදේම හොඳින් කරගන්න. ලොකු යාවක් ගන්න මොකද මේ ටයිම් එක ඔයාට වටින නිසා. හරි එහෙනම් අපි මේ පුංචි ලංකාවේ ආයමත් දවසක හමු යමුද ඔයා ජීවිතේ ජයග්‍රාහකයෙක් විදිහට ඉන්නවා දැන් මේක තමයි මගේ එක බලාපොරොත්තුව. එහෙනම් ජය වේවා හැමෝටම මුළු සරණයි පුතේ හැමෝටම දලදා සමිති පිහිටයි පරිස්සමෙන් ඉන්න ගොඩක් දේවල් හරියට කරගන්න කනගාටුව බ්‍රෑන්ඩ් සෙවෙන් එකකින් සමුගන්න බැරි වෙච්ච එක ගැන ඒත් අවුලක් නැහැ. නේද බ්‍රෑන්ඩ් විදිහට ඔයාලගේ හදවතින් මම ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ජය වේවා හැමෝටම මුළු සරණයි පරිස්සමෙන් ඉන්න. බයෝ එපා මෙහාන ලයිව් අද අවසන් කළාට පන්තිය හරි මේ ටිකේම එක්ක
මම ඉන්නවා. ඔයාලා මාව දකිනවා. හරි. නිසා හැමදාම ඔයාගේ හදවතේ මම ඉන්නවා. ඔයත් මගේ හදවතේ ඉන්නවා. මමත් ඔයාගේ හදවතේ ඉන්නවා. හරි. එහෙනම් සමහර හැමෝටම පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ. අපි තවත් දවසක හම්බෙමු කියන්න බෑ. හරි. ඒ නිසා කවදා හරි මගේ ආයි ලයිව් එකක් කරනකොට ඔයගොල්ලෝ දකි. හරි. එහෙම දකි. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ නැතුනට ඔයගොල්ලන්ට යටිදී මම ජය වේවා සර්මයි. සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා මම මුළු හදවතින්ම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. උදේ සුදු සර්මයි. හරි. හැමදේම හරියන්න ඕනේ.